Hi guys. අද අපි අවිත් තියෙන්නේ ෆුෂිමිනාරි shrine එක බලන්න. මේක කියෝතෝ සිටි එකකට travel කරන කට්ටිය සාමාන්‍යයෙන් මිස් කරගන්න නැතුව බලන්න යන තැන. අපි ගිහින් බලමු පන්සල. එහෙනම් ඉතින් අපි සුබුරුදු පරිදි අත් දෙක දෝණය කරගෙන පන්සල ඇතුළට යමු. ෆුෂිමිනාරි shrine එකේ හැම වෙලාවෙම වගේ බලුවොත් සෙනග ඕන වෙලාවක ඉන්නවා. ඒකට එනවා නම් ටිකක් ෆ්‍රීලි බලන්න. ටිකක් උදේ පාන්දරින් ඇවිල්ලා තමයි බලන්න ඕනේ. මෙහි ජපන් කට්ටියට වැඩිය ගොඩක් ෆොරිනර්ස් ඇවිල්ලා තමයි බලලා යන්නේ. ගිහින් බලමු ඇතුළට. वर्ष 711 තමයි මේ shrine එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මීට අවුරුදු 1300ක විතර කලින් මේ shrine එක හදලා තියෙන ඉනාරි ඔකාමි කියන දෙවියන්ගේ පිළිමයක් තැන්පත් කරලා. ඊට අමතරව බැලුවොත් මේ shrine එක හදලා තියෙන යාඥා කරන්න. ඒ කියන්නේ pray කරන්නමයි. එතකොට මේක pray කරනවා කියන්නේ මෙයාලගේ ව්‍යාපාර දියුණු කරගන්න, ඊට පස්සේ අස්වැන්න සාර්ථක වෙන්න කියලා. තමන්ගේ පවුල් වලට කිසිම කරදරයක් වෙන්න එපා. ඒ වගේ දේවල් වලින් කිසිම කරදරයක් නොවි ආරක්ෂා වෙන්න කියලා වගේ දේවල් වලට යාඥා කරන් තමයි මේ පන්සල හදලා තියෙන්නේ. මෙයාලගේ පන්සලේ මොකක් හරි සාම්ප්‍රදායික අංගයක් තියෙනවා. හැබැයි ඒක වීඩියෝ කරන්න නම් දෙන්නේ නැහැ. ඒක වීඩියෝ කරන්න එපා කියලා කියන්නේ බෝඩ් ගහලා තියෙනවා. නිසා පෙන්වන්න වෙන්නේ නැහැ. ගිහලා බලලා එන්න නේද? මේ තියෙන බොක්ස් එකෙන් අපිට පොඩි ටූරක් එළියට එනවා. ඒ ඉන ටූරේ අංකය අපි බලාගෙන මෙහි ඉන්න ස්ටාෆ් එකට ගිහින් කියන්න ඕනේ MC එකක් එක දෙන්න ඕනේ. ඒකට යාලා අපිට ඒකේ තියෙන මොකද්ද විශ් එක කියලා කියනවා. මට හම්බුන නම්බර් එක තමයි නම්බර් 7. බලමු අපි මොකක්ද දන්නේ මේකේ තියෙනවා කියලා. දන්නේ තියෙනවා. බලමු. මේ පන්සල ලොකු ඒරියා එකක විහිදිලා තියෙනවා. තව උඩට ගිහින් බලන්න තියෙනවා. අපි ගිහින් බලමු. මගේ මම්මගේ පැත්තෙන් මේ shrine එකේ map එක පෙන්වලා තියෙනවා. ඒ වගේම අපිට පහලින් එද්දී මේ වගේ පොඩියට print කරපු map එක ගන්න පුළුවන්. ඒකෙන් අපිට guide එකක් විදියට use කරන්න පුළුවන් කොහොමද අපිට මේක ගන්න පුළුවන් ඇතුළට කියලා. මෙතන මගේ පිටිපස්සේ තියෙන නරියාගේ පිළිමයක් ඔයාලට පේනවද දන්නේ. ඒ පිළිමේ තියෙන්නේ මම ඔයාලට කලින් කිව්වා ඉනාරි ඔකාමි කියලා දෙවි කෙනෙක්ගේ පිළිමයක් තැන්පත් කරලා තමයි මෙහි shrine එක හදලා තියෙන්නේ කියලා. ඒ ඉනාරි ඔකාමි කියන දෙවියන්ගේ සේවකයෙක් විදියට තමයි මේ නරියා හඳුන්වන්නේ. මේ නරියා නරි ආත්මයක් විදියට තමයි මේ මිනිස්සු හඳුන්වන්නේ. ඒ වගේම ඉනාරි ඔකාමි කියන දෙවියෝ මේගොල්ලෝ හඳුන්වන්නේ the god of harvest. ඒ කියන්නේ අස්වැන්නේ දෙවියෝ විදියට. එතකොට ඒ කියන්නේ අස්වැන්න සාර්ථක වෙන්නේ ආඥා කරන්නේ එන්නේ ඒකයි යාලා මේ දෙවියන්ව අස්වැන්නේ දෙවියෝ විදියට හඳුන්වන නිසා. එතකොට මේ ජපන් ජාතික විශ්වාස කරනවා අපේ තියෙන විශස් සාර්ථක වෙන්නේ මේ නරි ආත්මය අපේ තියෙන විශස් අඳුනගෙන ඒක දෙවියන්ට කියන නිසා දෙවියෝ ඒ ආශාවන් ඉෂ්ට කරනවා කියලා තමයි ජපන් ජාතික විශ්වාස කරන්නේ. ගිහින් බලමු තව මොනවද දැනගන්න තියෙන්නේ කියලා. එතන තියෙනවා තැඹිලි වර්ණය සහ කළු වර්ණය මුවෙච්ච ගේට් 2. මෙයාලා මේවට කියන්නේ සෙන්බොන් ටොරි ගේට්ස් කියලා. ඒ කියන්නේ මෙතන 1000කට වැඩිය ගේට් 2 තියෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේ ගේට් 2 මේ සම්පූර්ණ පන්සලෙම ගේට් 2 මේ වගේ ගේට් 10000කට වැඩිය තියෙනවලු. ඒවා සේරම පූජා කරලා තියෙන්නේ මෙයාලගේ එන බැතිමතුන්. ඒ කියන්නේ සමන් හිතපු යාඥාවක් ඉෂ්ට වුණොත් ඒකට ස්තුති කරන්න වගේ එයාලා කරන්නේ මේ වගේ ගේට්ටුවක් මේ පන්සලට පූජා කරන එක. මෙයාලා මෙතන ගේට්ටු වලට ටොරි කියන වචනයනේ පාවිච්චි කරන්නේ. ඒ ටොරි කියන වචනේ තේරුම විදිහට මේගොල්ලෝ ගන්නේ wishes give come true. ඒ කියන්නේ අපි මේ පන්සලට ඇවිල්ලා හිතන හැම දෙයක්ම වගේ
අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. ඒ හැමදේම ඇත්තක් කියලා වගේ තමයි ජපන් ජාතිකයෝ මෙහිදී විශ්වාස කරන්නේ. අපි අතට ගිහින් බලමු මේ ගේට් ටික. අර ඇතින් පේන්නේ අපි පහු කරගෙන ආපු ටොරි ගේට්ස් ටික. තව ඒ වගේම ටොරි ගේට්ස් ටිකක් පහු කරන් යන්න ඕනේ. ඒ මැද්දේ අතර මැද්දේ රෙස්ටෝරන්ට් වගේ මෙතන ඒරියා එකක් තියෙනවා. මෙතන තව පොඩි ගහක මුලක් වගේ තියෙනවා. මොකක් හරි මෙයාලගේ වන්දනා කරන ගහක් වෙන්න ඇති. ගහක මුලක් වෙන්න ඇති. මහන්සි වගේ නම් ඒල ඉඳන් ඉන්නත් පුළුවන්. අපි ටොරි ගේට්ස් වලින් ටික ටික ඇතුළට යද්දී තව මෙහාට එන්නත් පොඩි දේවස්ථාන වගේ තැන් දෙක තුනක් තියෙනවා. එල්ලා බලන්න හිතුණා. ගිහින් බලමු. එන්නකොට අපිට පාරවල් දෙපැත්තෙම පොඩි පොඩි කුටීර වගේ පොඩි කුටීර තියෙනවා දෙපැත්තෙම. මම ඇත්තටම හරියට දන්නේ නැහැ මේවා මොනවද කියලා. මේවා දේවස්ථානද නැත්නම් සොකොන් කොට්ද මොනවද දන්නේ නැහැ. හැමතැනම හැබැයි අර ට්‍රොලි ගේට් පොඩි ගේට් හරි තියෙනවා අනිවාර්යෙන් මේ හැම කුටීරයක් ඇතුළේම. තව උඩට ගිහිල්ලා බලමු. අපි නගින්න ඕනේ. දැන් ටිකක් දුර නැගලා තින්නේ. චුට්ටක් උඩට යන්න ඕනේ. මහන්සි ටිකක් යන්න. හැබැයි උඩම මෙතනින් උඩට නැග්ගහම view point එකක් තියෙනවා. view එක බලන්න පුළුවන් කන්ද උඩින් නම් කොහොමද පහළ වෙන්නේ කියලා. බලමු. පහළ ලස්සන view point එකක් තියෙනවා. නිවාඩු වෙලා ගෑවිලා බලන් ඉන්න මාල් ලස්සනයි. පිටර මාල් සැනසීමක් දෙනවා බලන් ඉන්න. ඔයාලටත් පුළුවන් වුණොත් අනිවාර්යෙන් දවසේ ඇවිල්ලා මේ වගේ තැනකට ලස්සන බලලා යන්න. අපි තව උඩට යන්න තියෙනවා. ගිහින් බලමු. ඔයාලට අර ඈතින් පේන්න තියෙන්නේ කුෂිමිනාරි ශ්‍රයින් එකට යන්න අපි එන්ට්‍රන්ස් එක ගත්ත තැන. එතන ඉඳන් අපි ගොස් විතර ඇවිත් ඉන්න දැන් උඩට. ආයෙ පහළට බහින්නත් ඕනේ. චුට්ටක් උඩට යන්න තියෙනවා. ගිහලා බලමු උඩට යන්න. ගායිස් අපි දැන් ගමනේ මැදකට හරි ඇවිත් ඉන්නේ. මෙතනින් උඩට යන්න නම් ගොඩක් වෙනක අඩුයි. මොකද කට්ටියක් මගින් හැරෙනවා. අන්තිම වෙනකන් යන් කොහොම හරි. උඩ තියන්නේ පන්සලක් චුටි දේවස්ථානයක් වගේ තියෙන්නේ. එතනට ගිහින් වඳිමු. කොහොමද උඩටම ආව එහෙනම්.
පුෂ්මිනායි ශයින් එකේ උඩම තියෙන ශයින් එකටත් ආවා. මෙතන තියෙන්නේ ගොඩක්ම යාඥාවන් ඉෂ්ට වෙන දේවස්ථානයක් නිසා අපේ හැමෝගෙම හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පහළට ගිහින් බලමු තව මොන හරි අලට පෙන්වන්න දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් පෙන්නනවා. මේ කන්ද නැගෙද්දී මට හිතට ආපු දෙයක් තමයි මම මේ ඔයාලට කියන්නේ. ඔයාලට දෙයක් තියනවා නම් ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් අපිට කන්ද පුදුනට යන්න තමයි අමාරු. ඒ කියන්නේ අපි ඉස්සරහට යන්න තමයි සාමාන්‍යයෙන් අපිට අමාරු දෙයක් තියෙන්නේ. අපි ඉස්සරහට යද්දී ගොඩක් පාදක තියෙනවා. වැටෙන්න තියෙන තැන් තියෙනවා. කවදාවත් වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න. ඉස්සරහටම ගියොත් තමයි හැමදාම ඔයාට ලස්සන දේවල් හැමදේම දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා නවතින්න නැතුව අන්තිම තැනට වෙනකම් යන්න. කන්ද බහින්න නම් එච්චර අමාරු නෑ. ඒ කියන්නේ අපි ඉන්න තැනකින් දිවට වැටෙන්න හරිම ලේසි. කවදාවත් වැටෙන්න එපා. ඉස්සරහටම යන්න. ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගයිස් අපේ vlog එක මෙතනින් ඉවර වෙනවා. අද අපි පුෂ්මිනායි ශයින් එක සම්පූර්ණයෙන්ම වගේ බල්ලේ කරලා හරිම ලස්සන තැනක්. නිදහසේ ඇවිල්ලා බල්ලා යන්න පුළුවන් තැනක්. ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් ඔයාලත් ඇවිල්ලා බල්ලා යන්න. මගේ vlogs බලන්න ඔයාලට තැන්ක් යු. subscribe කරලා නැති අය subscribe කරන්න.